Nothing friends and welcome back to another gameplay video. ඉතින් අද මම ඔයාලත් එක්ක ප්ලේ කරන්න යන්නේ driving simulator ශ්‍රී ලංකා. ඉතින් මම හිතනවා ඔයාලා DLS game එකෙන් හොඳ අත්දැකීමක් ගන්නද කියලා, enjoy කරන්නද කියලා. ඉතින් අද මම ඔයාලත් එක්ක යන්නේ මගේ මල්ලි කෙනෙක් අහලා තිබ්බා DLS නෙවෙයි driving simulator ශ්‍රී ලංකා ගහන්න විදිහ සහ බස් ගේම් එකක් ඉල්ලලා. ඉතින් මං අද ප්ලේ කරන්න යන්නේ බස් සිමුලේටර් ශ්‍රී ලංකා. මම ඇත්තටම ගහලා බැලුවා මම බස් එක හදාගත්ත ලස්සන. මං අද ප්ලේ කරන්න යන්නේ ඉතින් කොළඹ රූට් එකේ ලෝටස් කියන නිලුම් කුලන ෆ්‍රෙන්ඩ්ස්. ඉතින් ඔයාලට මේක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් MB එච්චර නැහැ, පොඩි ඩේටා ප්‍රමාණයක් යන්නේ ෆ්‍රෙන්ඩ්ස්. ඉතින් අද මම අතික් ගහන්න යන්නේ ඉතින් මේක තමයි. පොඩි ලැග් වීම් තියෙනවා ෆ්‍රෙන්ඩ්ස් මේකේ. ඩාන්ඩුම් වෙනවා ඉතින් තනින් තන. මේ බස් එක ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් ඇති. මම ඔයාලට බස් එකෙන් එළියට ගිහින් පෙන්නන්න ෆ්‍රෙන්ඩ්ස්. ලස්සනනේ ෆ්‍රෙන්ඩ්ස්. අල්ට ඕන ස්කින් එකක් තියෙනවා නම් කියන්න. ඉතින් මං අද දාගත්තේ දම් රජින. ඉතින් අපි ගහන්නේ ඊට කලින් මම බස්සේ පෙන්නන්න. අපෝ ෆ්‍රෙන්ඩ්ස් මේකේ මාර මේකක් තියෙන්නේ. සෙන්සිටිවිටි එක වැඩි ෆ්‍රෙන්ඩ්ස් මොනව කරන්නද? පේන මේති වලට දම් රැටින ක්වීන්ස් පර්පල් ක්වීන් කියලා තියෙනවා. පා ෆ්‍රෙන්ඩ්ස් මේක පාවිච්චි කරන්න යන අමාරුයි. මේ ඒක නම් වැඩක් නෑ ෆ්‍රෙන්ඩ්ස්. ගේම් එක ගන්න නැද්ද? මං කියන්නේ ෆ්‍රෙන්ඩ්ස් නැද්ද? 90 51 34 ෆ්‍රෙන්ඩ්ස්. මම අතුරු දන්න එක ලංකාවෙත් ඇත්තම බස් එකද කියලා. හීන නැද්ද බුඩ? ඒ ෆ්‍රෙන්ඩ්ස් අපි ෆෝන් එකක් තියෙන වලට පේන ඇති. ෆෝන් එකේ ලයිට් එක දාගන්න පුළුවන්. ඉතින් අපි යමු බස් එකට. සද්ද හොඳයි ෆ්‍රෙන්ඩ්ස් බස් එක. ඉතින් තමයි බස් එක එළවෙන්නේ ෆ්‍රෙන්ඩ්ස්. ඉතින් ෆ්‍රෙන්ඩ්ස් ඔයාලට එහෙමවත් දන්නේ නැහැ මං කියන දේවල්. පොඩ්ඩක් ඉස්සෙල්ලා හැප්පෙලා නේද ගියෝනේ මට ගානක් නෑ. ඉතින් මේ ඔයාලා ඇවිල්ලා මේ අම්මට සිටි ෆ්‍රෙන්ඩ්ස් හෝල්ඩ් එකක් දැක්කද? හෝල්ඩ් එක හැප්පෙලා නම් ඉවරයි ෆ්‍රෙන්ඩ්ස්. මේකේ තියෙනවා ෆ්‍රෙන්ඩ්ස් මේ පොලිසියත් එක්ක පොඩි ගනුදෙනු කරන්න තියෙන අවස්ථාවක් මම ඔයාලට අනිවාර්යෙන් කියනවා. හරිද? ගනුදෙනු වීඩියෝ එකක් ඕනයි. ඉතින් අනිවාර්යෙන් subscribe එකක් දාලා comment එකක් ඕනද? තාම පොඩ්ඩින් ඉවරයි ෆ්‍රෙන්ඩ්ස්. මේ ටීවී කාරේ නම් ලෝකෙනවත් දන්නේ ෆ්‍රෙන්ඩ්ස්. ඉන්ටර්නෙට් බලන්න ගන්න ෆ්‍රෙන්ඩ්ස්. අපිට එළියට ගිහලා බලමු. ඉතින් ෆ්‍රෙන්ඩ්ස් ඔයාලට ඊළඟට ඕනේ මොකක්ද කියලාත් මට දාන්න ෆ්‍රෙන්ඩ්ස්. ඊළඟට ෆ්‍රෙන්ඩ්ස් අපිට සිටි පාද යන්න පුළුවන්, මාතරේ යන්න පුළුවන්. ඒ වගේම මන්ද ෆ්‍රෙන්ඩ්ස් ඒ වගේම හම්බන්තොට මොනරාගල ඒ වගේ තැන් වල යන්නත් පුළුවන් ෆ්‍රෙන්ඩ්ස්.
දැක්කනේ ෆ්‍රෙන්ඩ්ස් හැකියාව ඔන්න වැත්තුවා ඉතින් මට බලා ගන්න පුළුවන් ඉතින් ෆ්‍රෙන්ඩ්ස් දැන් සල්ලි හම්බෙනවා ඉතින් ඔහොම තමයි ෆ්‍රෙන්ඩ්ස් මේ ගේම් එක යන ෆ්‍රෙන්ඩ්ස් තව ඉදිරියට කරගෙන යන්න ඕන ෆ්‍රෙන්ඩ්ස් කමෙන්ට් එකක් එහෙම ඕනේ නැතුව දැන් ඉතින් හරි ෆ්‍රෙන්ඩ්ස් ඔයාලට පේනවා ඇති ඊළඟට අපි ප්ලේ කරන්න ගියොත් මේ කාද නෙමෙයි හොඳයි මේ එපිසෝඩ් විතර ගේනවා එපිසෝඩ් නෙමෙයි ෆ්‍රෙන්ඩ්ස් රූට්ස් විතර ගේනවා ඔයාලට තේරෙනවා ඇති මේක තියෙනවා මේ ඉතින් ෆ්‍රෙන්ඩ්ස් මේ වගේ වවුන් නම් ඉතින් කතරගම දෙලා ඇත්ත අලියොත් ඉන්නේ බොරු නෙමෙයි මේ ෆ්‍රෙන්ඩ්ස් කොළඹ විතර මොන්රාල්ට දැන් තියෙනවා ඉතින් ෆ්‍රෙන්ඩ්ස් ඔයාලට මේ මොඩ් මේ ගහන්න ඕන ෆ්‍රෙන්ඩ්ස් කමෙන්ට් එකක් ලයික් එකක් ඕනේ ඉතින් හරි ඒක බෑන එක ඇතයිනේ රෙඩි හරි ෆ්‍රෙන්ඩ්ස් ඉතින් අදට එනම් මම යනවා ෆ්‍රෙන්ඩ්ස් මම බලන්න රේස් මොඩ් එකම තියෙනවා ඉතින් අදට යනවා ෆ්‍රෙන්ඩ්ස් ඔයාලට මම හිතනවා මේ වීඩියෝ හොඳ වෙන්න ඇති කියලා ඉතින් සුබ දවසක් නැන්ද අයියේ මන් ලියන ගියකේ ඉතින් එන අපි ගියා ෆ්‍රෙන්ඩ්ස් සුබ දවසක්